අද කියලා දෙන්න යන්න කතාව පපි ඩෝග් තියර එක මේකන් මාර්කටිං ස්ට්‍රටජිය එක තීරිය එක මේක කියල දෙන්න මේක කියන්නේ සත්තුවිකුන්න සුරස සත්විකුන්න කඩයක යට බිස්නස් නැතුව ගිය බිස්න නැතිවනාම වැලෝ මොකද කරන්නේ පොඩි ළමයි ගන්න කැමති හැබැයි වැඩිටියු ගන්න දෙන්නේ නෑ ගන්න සල්ලි නෑ කල්පන කර මෙහමද මෙහගේ බිස්නසික වැහෙනවා බ කරන්න තියෙන එකම දෑයි එහෙනම් මේ අලුත් ක්‍රමයක් අත්තදා බලන්න ඕන අත්තද බලපු අලුත් ක්‍රමය තමයි ළම ඇවිල්ල ගන්නකොට අම්මල එපා කිනට යක් වන්න බලු පැටිය වගේ දන්න ය කැමතින දවස් දෙක තුනක් ගෙදරස්තියා ගන්න මටයි බල්ලව ගෙනත් දෙන්න අයිඩෙන්ට කාඩ්ඩකාරි මොකක් කරි නම්බරගත්තියා ගන්න ඇති ගැරන්ටියට අරි මොකටරි හොඳ බල්ලෙක් සාමාන යුරපන්සියක් විතර නොමේ අඩුම ආව මේ යුරපන්සියක් විතරනක් 1500 දෙදා එම අනාරෙන්චික මේ යනකො බල්ලව ළමයිට දුන්නම නොමිලේ දවස් දෙගත්තර ගෙනත් දෙන්න කිව්වම කවුරුත් ගෙනත් දුන්න නෑ සල්ලි ගෙනත් දුන්න නිසා බල්ලක වටනාකමට මොකදේ එකින් කියවෙන්නේ ළමයි දවස් දෙගත් තිබ්බැන් පස්සේ අර බල්ලාව ආයසරයක් මේ ගෙනත් දෙන්න අවස්ථාවක් උදා කරන්න නෑ ළමයි එගොල්ට ළම අවශ්‍යයි ඒ සතාව ඒක නිසා ළමයි කියන නෑ නෑන සතාව නංගිහින් දෙන්න එපා බලු පැටියවාරි හා පැටියවාරි ඌරු පැටියවරි මොනහරි සත්තාව ගිහින් දෙන්න එපා අපි මේ සතාව බලාගමු කියලා එතකොට කරන්න අන ඒ වගේ ඔබේ ජීවිතෙත් සමහර දේවල් තියෙනවා එක සිිස්ටම් හොයාගන්නන තමන්ගේ ජීවිතය හොයාගන්න වර්ණ සිරි හොයාගත්ත වර්ණ සිටින යුනිවර්සිටියක තියෙන තමන්ට ආදරය කරන්නගෙනගේ නම කියලා වර්ණ සිරිගි නම කියලා ඒගැන්ලම අදාගත්ත වගේ තමන් තමන්ගේ ජීවිතයට හරියන මාවතක් හොයාගන්න තමන්ට හරියන මිනිස්සුවාගන්න තමන්ට ගැලපෙන මිනිස්සවාගන්න තමන්ගේ අධ්‍යාපනයට තමන්ගේ ජාතියට තමන්ගේ ජාතිය ආගමන වැඩි එච්චරම වටි මට එච්චර අදාල නෑ ඇ සමන්ගේ බුද්ධි මටමට හරණ කෙනෙක් හොයාගන්න නැත්තම් උගුළු ගොඩක් ලොකු අමාරුකයන මේතක තම අද කියන්න තියෙන විනාඩි දෙකේ ඕකේ බොහොම ස්තුතියි